හලෝ වෙල්කම් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට ඔයාලා හැමදෙනාම. ඉතින් අද මම අරගෙන ඉන්නේ money challenge වීඩියෝ එකක්. ඉතින් මේ ක්‍රමයෙන් අපිට පුළුවන් දවස් 100කින් රුපියල් ලක්ෂයක් ඉතුරු කරගන්න. අපි ඉතින් මේක මුලින්ම පටන් ගන්න රුපියල් 20ක් වගේ පොඩි මුදලකින්. 20ක් වගේ පොඩි මුදලකින් දවස් 100ක් ඇතුළත අපිට ලක්ෂයක් හොයාගන්න පුළුවන්. ඉතින් අපි මේක කොහොමද කරන්න කියලා බලමු. ඉතින් අපිට මුලින්ම මේකට බොක්ස් එකක් රෙඩි කරගන්න ඕන. ඉතින් අපි විතර තියෙන මොකක් හරි බොක්ස් එකක් අර ඉඩකඩ තියෙන බොක්ස් එකක් අරගෙන ඒක මුලින්ම ලස්සනට රැපින් කරගන්න ඕන. මම මේ ගෙදර තිබ්බ කේක් පෙට්ටියක් අරගත්තේ. ඒක කැලෙන්ඩර් කොලකින් තමයි රැප් කරගන්නේ. ඉතින් ඒ වගේ ඔයාලා ළඟ තියෙන ඕනම දෙයකින් මේක ලස්සනට රැපින් කරගන්න පුළුවන්. මට දැනට තියෙන බඩු වලින් තමයි මම මේක හදාගන්නේ. ඉතින් අපි මේක ලස්සනට රැපින් කරගමු. මම මේක රැප් කරන වැඩේ කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපිට කොටු කපන කොලේ ඒක සෙට් කරගන්න. ඉතින් අපි මුලින්ම මොකක් හරි A4 කොලයක් හරි මොකක් හරි අරගෙන කොටු 100ක් ඇඳ ගන්න ඕන. අපිට යක්කම් 100ක් ලියන්න පුළුවන් විදිහට කොටු 100ක් ඇඳ ගන්න ඕන. මෙන්න මේ විදිහට කොටු 100ක් ඇඳ ගන්න. ඒක මම මුලින් රෙඩි කරලා තිබ්බේ. දැන් මේක අපි 20 ගුණාකාර වලින් ලියාගෙන යන්න ඕන කොටු 100ම. ඒ කියන්නේ 20 40 60 80 100 මේ විදිහට අන්තිම කොටු එන්න ඕන 200. දැන් ඉතින් අපි මේ ටික ඔක්කොම කොටු 100 පෙරේන ලස්සනට ඒක පිළිවෙලට පැහැදිලිව පේන්න ලියගමු. කොටු ටික ඔක්කොම ලියාගෙන ඉවරයි. දැන් අපි මේක බොක්ස් එක උඩින් අලවගමු. තලාගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපිට සල්ලි ටික මේක ඇතුලට දාන්න කොටුවක් කපා ගන්න ඕන. ඒකත් මෙහෙම ලස්සනට පොඩියට සල්ලි ඩැමේජ් වෙන්න තියෙන දාන්න පුළුවන් කොටුවක් හදා ගන්න ඕන. දැන් ඊට පස්සේ මේක අපිට ලස්සනට ඉතින් හදා ගන්න පුළුවන්. මේ වගේ මොකක් හරි ලියලා මම ලිව්වේ money challenge box කියලා ලියලා මේක උඩින් අලවගත්තා. හරි ඉතින් දැන් ඒ වැඩෙත් ඉවරයි. ඉතින් මේකෙන් දවස් 100න් මම ලක්ෂයක් කියලා කිව්වට ඇත්තටම මේකේ හොයන්න පුළුවන් 1,01,000ක්. ඉතින් මම වින් කියලා ඒ ගන්න තේ ලියනවා 1,01,000 මෙතනින් ලියනවා. ඒක දකිද්දී උනත් අපිට සතුටුයි. මෙච්චර ගණන් අපිට හොයාගන්න පුළුවන් කියලා. ඒක ඉතින් අපි හොඳයි ලියාගමු ලස්සනට. මගේ ගණන් ඉතින් චුට්ටක් එදිහුම් කියනවා. හරියට ඒක කියලා ලියාගන්න බැරි නා. කමන්න. ෂේප් එකේ තියෙන. හරි ඉතින් දැන් බොක්ස් එකේ වැඩ ඉවරයි. දැන් ඉතින් සල්ලි දාන්න තමයි තියෙන්නේ. බලමු දැන් මගේ ළඟ පොඩි සල්ලි කීයක් තියෙනවද කියලා. 24කුයි 51කුයි තමයි තිබ්බේ. මම 51 අයින් කරා එක වෙන දවසක දාන්න පුළුවන් නේ. 24ක් තමයි තිබ්බේ. 80ක් තියෙනවා. ඒකට 80 කොටුවක් තියෙන නිසා අද 80 කොටුව කපන්න පුළුවන්. නිසා 51 අයින් කළා. මම මේ 24 මේකට දාන්න. හරි ඉතින් මම 80 අද මේකට දැම්මා. දාලා අපි පෑනක් අරගෙන එතන 80 කොටු කපනවා. එකම පෑන පාවිච්චි කරන්න හැමදාම. එතකොට ඒක පිළිවෙලයි. හරි
ඉතින් තව 20 වගේ මගේ ළඟ තිබ්බා. මේ ඉතුරු කරපු සල්ලි වගේ මට බස් එකෙන් නිතරම හම්බ වෙන්නේ ඉතුරු සල්ලි වලින් 20 තමයි. ඉතින් ඒ ටික මම වෙනම ඒක අරන් තියලා තිබ්බේ. 20 නිසා ඒක මොකටවත් පාවිච්චි කරන්නේ නැහැ. එහෙම තිබ්බා. ඉතින් අපි කොච්චර ඉතුරු කරන්න හිතාගෙන හිටියත් ඇත්තටම බතේ පොඩි ගානක් තිබ්බත් ඒක මොනවා හරි කන්න වෙන හිතෙන්නේ. මේක නෑ මේක ඉතුරු කරගන්න ඕන. කන්න ඕනේ ඉතුරු කරගෙන තියාගන්න. එහෙම කියලා හිතෙන්නේ නැහැ මේ වගේ බොක්ස් මේ වගේ දෙයක් බොක්ස් එකක් හදලා මේ වගේ දෙයක් පටන් ගත්තොත් ඇත්තටම ඒක ගේම් එකක් වගේනේ. එතකොට අපිට හිතෙනවා අද මේකට මේ ගාන මේ අතේ තියෙන ගාන මේකට දාන්න ඕනේ එහෙම කියලා හිතෙනවා. එතකොට අපිට ඉතුරු කරන්න හිතෙනවා. නැතුණා ඇත්තටම කරන්න වෙන්නේ මට නම් එහෙම. ඒක නිසා මම මේක මේ පටන් ගත්තේ. ඉතින් ඔයාලත් කරන්න බලන්න. මම බලමු දවස් 100කින් මේක පිරුණාට පස්සේ ඔයාලට මේක මම මේ කඩලා සල්ලි ටික ගන්න වීඩියෝ එකක් දාන්න. ඉතින් දැන් අතන 20 වල මගේ තිබ්බා 580ක්. ඔව්. ඉතින් ඒ ගානක් දාලා මම ඒ කොටු අතට කැපුවා. අද දවසට මම කොටු 80 කොටුවයි 580 කොටුවයි කොටු දෙකක්ම කැපුවා. ඉතින් ඔයාලත් මේ ක්‍රමේ කරලා බලන්න. ඉක්මනට කොටු ටික කපාගත්තොත් ඉක්මනට 1,10,000 ඔයාගේ අතට ගන්න පුළුවන්.